ඉමක් කොනක් නැති සසර ගමනේ ඉපිද මෙරේ යලි ඉපිදේ තණ්හා ආශා පොදි බැඳ අප යන ගමනේ දුකමය ඉතිරිව ඇත්තේ කවදා හෝ දිනක මගේ අවසන් හුස්ම පොදද මේවා තලයට මුසු වේවි. ඒ දිනට මා රැස් කළ ආදරය කළ කිසිවක් රැගෙන නොයාවි. මා කළ පින්පව් පමණක් මා ළඟ ඉඳීවි. සසර ගමනින් නික්ම යනදා මා විසින් රැස් කළ පින් පමණක්ම නැගෙන යාවි. ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා බලන්න ඇති මොකද්ද මම මේ කියවගෙන ගියේ කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ දේ ගැන තමයි. මේ තමයි මගේ පින් පොත. මම මේක ලියන්න පටන් ගත්තේ නම් 2023 අවුරුද්දේ ජනවාරි මාසෙදල. හරියටම මම ලියන්න පටන් අරන් තියෙන්නේ ජනවාරි 9 වෙනිදා. ඉතින් මට මේක ලියන්න අදහස නම් ආවේ මේ වරුණි නංගිගේ YouTube channel එක බලලා එයා පින් පොතක් ලියනවා දැකලා මටත් ඇත්තටම හිතුණා මේ වැඩේ ගොඩක් හොඳයි කරගෙන යන්න ඕන මාත් කියලා. ඔන්න එදා ආව සිතුවිල්ල තමයි මම ඔය 2023 ජනවාරි මාසේ ඉඳන් පටන් ගත්තු පින් පොත ලියන වැඩේ. ඉතින් ඇත්තටම අපි කරන දේවල් දානමය පුණ්‍ය කර්ම වලට සහභාගී වෙන ඒවා අසරණ අයට උදව් කරන දේවල් මේ හැම දෙයක්ම ගොඩාක් දේවල් මම කරනවා. ඒ හැම දෙයක්ම මට මේ පොතේ සටහන් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම මගේ දෝන්ට කියලා තියෙන්නේ ඉතින් මේ පින් පොත කවදා හරි දවසක මම අන්තිමටම ලියලා තියෙනවා. අදින් නිවීමට ආරම්භ කළ පින් පොත. කෙදිනක හෝ මා අවසන් හුස්ම හෙළන දිනක මාගේ ආදරණීය දියණියට මා ළඟට වී එය කියවීමට ලැබුණොත් එය මාලද මාත් වාග්යකි. ඉතින් මම ඒ විදිහට සටහන් කරලා තියෙනවා. ඒක ඉතින් කොයි ආකාරයකට සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඔයාලත් මේ පින් පොතක් ලියන්න පටන් අරගන්න. ඇත්තටම අපි ගොඩක් දේවල් කරන දේ මනේ පින් දහම් වැඩ කරන දේවල්. ඒව ඉතින් ඇත්තටම නැවත නැවත කියවලා සතුටු වෙන්න පුළුවන්. අපි හැමදාම මේ තත්ත්වෙන් ඉන්නේ වයසට යනවා. අපිට පින් රැස් කරගන්න අනුන්ට උදව්පකාර කරන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් අපිට පුළුවන් කාලේ ගැන තරුණ කාලේ ගොඩාක් වයසට ගියාට පස්සේ ගොඩාක් මේ වගේ දේවල් කරන්න බැහැනේ. ඉතින් මේ මම ඔයාලට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම මේ වගේ කරපු එක දානමය පින්කම. ඒ කියන්නේ වැඩිහිටි නිවාසයක එතන ඉන්නවා 45 දෙනෙක්. මේ 45 දෙනාට මම මගේ අතින්ම කෑම හදාගෙන ගිහින් දුන්නා. ඒකේ රූපරාම ටිකක් තමයි මම මේ ඔයගොල්ලන්ට පේන්න දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම ඉතින් අතරමඟ යනකොට හම්බුනාම කෑම අරන් දෙනවා. සමහර අසරණ අයට සල්ලි දෙනවා. පුළුවන් විදිහටම උපකාර කරනවා. ඉතින් මම හිතන්නේ අපි මේ ලෝකෙට ආවා ඇවිල්ලා තියෙන්නේ අපි සතුට ගැන විතරක් නෙමෙයි අපි හිතන්න ඕන අන් අයටත් පුළුවන් විදිහට උදව් කරන්න. ඇත්තටම බලන්නකෝ මොකක් කාට හරි උදව්වක් කරලා අසන්න මිනිස්සෙක්ට කෑම ටිකක් බඩු මල්ලක් අරන් දීලා ඒ මිනිස්සයාගේ හිතේ කියන්නේ මිනිස්සගේ ඇස්වල දකින්න සතුට ඒක දැක්කාම ඒක නැවත නැවත සිහිපත් කරලා මම ඒ සතුට ගොඩාක් විඳිනවා. ඉතින් ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි මම. ඒත් මට පුළුවන් හැම වෙලේම මට යමක් ගන්න තියෙන දෙයක් කැප කරලා හරි අසරණ මිනිස්සෙක්ට උදව් කරන්න අවස්ථාවක් ආවොත් මම ඒක කරනවා. ඒක ගොඩාක් සතුට දනවන දෙයක් මට. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලන්ට පුළුවන් හැම වෙලාවෙම කාට හරි උදව්වක් කරන්න. ඒකට පැකිලෙන්න එපා. ඒ දේ කරන්න. ඒක ඒ වගේ දේවල් තමයි ඉතින් අපිට කවදාද දවසක ඉතුරු වෙන්නේ. පුළුවන් තරම් පින්දහම් රැස් කරන්න උත්සාහ කරන්න. වයසට යන්න කලින් වයසට ගිහිල්ලා දරුවගේ කටයුතු නිදහස් වෙලා පින්දහම් කරගෙන ඉන්නවා කිව්වට
ඒ වෙනකොට අපිට පුළුවන් කාලයක් ඒද දන්නේ නැහැ. අපි ලෙඩ දුක් වලට මුහුණ දෙන්න පුළුවන්. අනික අපේ ජීවිතය කියන එක අවිනිශ්චිතයිනේ. කොයි වෙලේ අපිට නික්මලා යන්න තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා ඉතින් පුළුවන් හැම වෙලාවෙම අන් අයට උපකාර කරගෙන සතුටින් ජීවත් වෙන එක තමයි ඉතින් මගේ බලාපොරොත්තුව. ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් මේ අදහස ක්‍රියාත්මක කරලා බලන්නකෝ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.